ගයිස් අද මම හදන්න යන්නේ සුපිරි චිකන් කරි එකක්. අපි චිකන් ටිකට කහ කුඩු, ගම්බිරිස් කුඩු, ලුණු කුඩු, කළු කුඩු ওই පහේ ටික දාලා දෙහි ගෙඩියකුත් දාලා රම්පේ කරපිංචා හොඳට කොටාගෙනත් ඕකට දාගනින්න. හොඳේ මං කියන විදිහටම කරහල්ලා වෙනස් කරන්න නැතුව. හරිද? ඊට පස්සේ මිරිස් කුඩුයි සෝයා සෝසුයි ඇති වෙන්න දාලා අපි ඕක පැය 5ක් විතර මැරිනේට් වෙන්න තියාගන්න ඕනි. දැන් තමයි හොඳම පාර්ට් එක යන්නේ. අපි රතු ලුණුයි පොඩි ලුණුයි කොච්චි ලීස් ගහේ කඳ තියන්නේ. අන්න ඒකයි තක්කාලි ගෙඩියකුයි දාලා හොඳට බැද ගන්න ඕනි දුඹුරු පාට වෙනකන්. අපි ඊට පස්සේ ওই ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. උඹලා මේ පාර කොටා ගන්න ඕනේ බ්ලෙන්ඩ් කරහල්ලා මං කියන හින්දා හොඳේ. හරිද? කලකුඩු හදනදී YouTube එකට දානවා ගිහින් බලහල්ලා හෙට. මොනවා හරි දැනගන්න ඕන නම් Instagram එකට මැසේජ් එකක් දාහල්ලා. අපි ඊට පස්සේ බැදගත්තු ලුණු ටිකකට අර චිකන් ටික දාලා හොඳට හැඳි ගා ගන්න ඕනේ. උඹලා මේකට ඉඩ තියෙන වළඳක් ගනින්න. හොඳේ. නැත්තම් එහෙම ඕක කරගන්න බෑ. ඊට පස්සේ අර චිකන් වල වතුර වලින්ම තැම්බුනාට පස්සේ අපි අර හදාගත්තු බැටේ එක දාලා උඹලා හැඳි ගෑවිලා යන්න හරි කමන්නේ හැඳි ගහලා. හරිද? ඊට පස්සේ බැටේ එක හොඳට චිකන් ටිකට උරාගත්තට පස්සේ අපි ඇති ගානට වතුර දාලා ඕක කුක් කරගන්න තමයි තියෙන්නේ ගයිස්. උඹලා මේකට පොල් කිරි එහෙම දා ගන්නව නෙමෙයි. හොඳේ. මොකද කිව්වා පොල් කිරි දැම්මොත් එහෙම මේකට එන රස උඹලට දරා ගන්න බෑ. ඒ තරම් මේක රසයි පොල් කිරි චුට්ටකුත් දැම්මනම් හොඳේ. චිකන් කෑලි ඕනේ නැහැ. ඔය ඉස්ම වලින්ම උඹලට පාන් රාත්තල් දෙක තුනක් කෑව හැකි බං. ඒ තරම් මේකේ ග්‍රේවි එකයි චිකන් එකයි මාරම රසයි. අර චිකන් හොදි කියලා මිරිස් හොදි දෙන්නේ. අන්නේ උන්දරට තමයි මම මේ කියන්නේ. උඹලට හාල් පිටි පුරවලා මිරිස් හොද්දක් දෙන්න ඕනේ නෑ බං. මෙන්න මේ විදිහට චිකන් එකක් හදන්න ඉගෙන ගත්තා නම් එහෙනම් උඹලා මෙන්න මේ විදිහට හදාගෙන කාලා. මගේ YouTube channel එක subscribe කරලා හොඳේ. එහෙනම් හදාගෙන කාහල්ලා. මම යනවා. bye.